අයිබන් සුබ දවසක් ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන වල සියලුම දෙනාටම 2025 ඔක්තෝබර් මාසේ 4 වෙනි සතිය අවසාන වෙනකොට ලංකාවේ වෙලා දින රොමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි අදත් වීඩියෝ එක වලත් එක්ක එකතු වෙන්නේ. ගිය සතිය ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 4 වෙනි සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නා. SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 194, SC 195, SC 196 සහ SC 197 SC නම්බර්ස් වල අය. ඒ කියන්නේ 2025 මාර්තු මාසේ 25 වෙනිදා ඉඳන් 2025 අප්‍රේල් මාසේ 6 වෙනිදා වගේ අතර කාලය තුල ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු අය තමයි ගිය සතියේ ඔක්තෝබර් මාසේ 4 වෙනි සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නේ. ගිය සතියේ ඩේට් ඉෂුව වීම ගැන කතා කරොත් 2025 අප්‍රේල් මාසේ 7 වෙනිදා ඉඳන් 2025 මැයි මාසේ 12 වෙනිදා වගේ වෙනකන් ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 197, 198, SC 199 සහ SC 200 SC නම්බර්ස් වල අයට ගිය සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. මේ අයට ඉන්ටර්විව් වලට ෆේස් කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසේ අන්තිම සතිය. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ඉඳන් නොවැම්බර් මාසේ 6 වෙනිදා වෙනකන් තමයි මේ කටියට දින ලැබිලා තියෙන්නේ ඉන්ටර්විව් සඳහා මුහුණ දෙන්න. පසුගිය සතිවල වගේම ලබන සති දෙකෙත් සිකුරාදා දිනවලට ඉන්ටර්විව් සඳහා ඩේට් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදාට සහ නොවැම්බර් මාසේ 7 වෙනිදාට තවම කිසිම කෙනෙකුට ඉන්ටර්විව් සඳහා දිනයක් ලැබිලා නැහැ. ඔක්තෝබර් මාසේ 27 වෙනිදා පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා මේල් ඉෂු වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා වගේ වෙනකන් ඉන්ටර්විව් සඳහා ෆේස් කරපු අයට. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වල නම් කිසිම වෙනසක් කරලා නැහැ. අපි පසුගිය වීඩියෝ මාලාවකින් වලත් කතා කරලා තියෙනවා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න මොනවද කියලා. ඒ ප්‍රශ්න ටික තමයි තවමත් ඉන්ටර්විව් එකේදී අහන්නේ. හැමදාම කියන වගේ ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වලට සූදානම් වෙනවා වගේම ඔයාලගේ ඩොකියුමන්ට් පාත් එක ගැනත් ඔයාලගේ අවධානය යොමු කරන්න. ඩොකියුමන්ට් ටික 100%ක් නිවැරදිව හදාගෙන යන්න. එම්බසි ඉදිරිපත් කරන ඩොකියුමන්ට් සම්බන්ධයෙන් අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ එම්බසි ඩොකියුමන්ට් සම්බන්ධයෙන් දාලා තියෙන වීඩියෝ එක බලලා ඒ ගැන අවබෝධයක් ගන්න. ඒ වගේම එම්බසි ඉදිරිපත් කරන ඩොකියුමන්ට් වල කාලෙන් කාලේ වෙන අප්ඩේට්, කාලෙන් කාලේ වෙන වෙනස්කම් ගැන අපි සතිපතා අරන් එන එම්බසි අප්ඩේට් සම්බන්ධ වීඩියෝ වලින් ඔයාලට කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්ටර්විව් යන්න ඉන්න දවසට ඔයාලගේ අවශ්‍ය ඩොකියුමන්ට් ටික අප්ඩේට් වෙලා තියෙන්න ඕනේ කොහොමද කියලා සම්පූර්ණ අවබෝධයක් ගන්න අපි වීඩියෝස් බලලා. හරි 2025 ඔක්තෝබර් මාසේ 7 වෙනි සතිය අවසාන වෙනකොට ලංකාවේ වෙලා තියෙන රොමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන මේ අප්ඩේට් එක තමයි ඔයාලට දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අදත් අපිත් එක්ක රැඳිලා හිටියට. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.